ඔයා කැමතිද ඔයාට ඉහළ නිලධාරියෙක් ඔයාට තමුසේ අයිසේ ඕයි කියලා කතා කරනවාට? මම නම් පෞද්ගලිකව එහෙම කැමති නෑ. මොකද එයා තත්වයෙන් තනතුරෙන් උසස් වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා ඉතින් ඊට පහත් නිලධාරීන්ට ඒ විදිහට නිකන් අර අඩු මට්ටමින් කතා කරන්න ඕනේ නැහැනේ. මම නම් ඒක දකින්නේ මේ නිකන් අර පහත් කරලා භාවිතා කරන වචනයක් විදියට. දැන් සමහරු කියනකොට තමුන්නාන්සේ තමුසි කියන්නේ කියලා. ඒ ඉස්සර තමුන්නාන්සේ කියන්න පුළුවන් තමුන්නාන්සේට තමුසි කියන්න පුළුවන්. ඒ දැන් නව භාවිතය තුල මේ භාවිතය තුල එහෙම මේ තමුන්නාන්සේ කියන මීනින් එකෙන් නෙවෙයි තමුසි කියන්නේ නිකන්. තමුසේ මොනවද දන්නේ තමුසේ එහෙම කියන්නේ. ඒ වචනේ එච්චර අර පොලයිට් වචනයක් විදියට මම පෞද්ගලිකව හිතන්නේ නැහැ. ඉතින් එක සමාජ මට්ටම් වල අය ඔය වචනේ එක විදිහට භාවිත කරනවා. ඉතින් අපිට ඒකට මොකුත් කියන්නත් බෑ. නමුත් මම මේ කතා කරන්නේ ආයතනයක ඉහළ නිලධාරියෙක් තමන්ගේ සේවකයන්ට තමුසේෝ යයිසේ වගේ වචන භාවිතා කරන එක සුදුසුද? මම නම් ඒක සුදුසුයි කියලා අනුමත කරන්නේ නැහැ. මොකද කොච්චර පහත් සේවකයෙක් වුණත් තමන්ට වඩා කොච්චර පහළින් ඉන්න සේවකයෙක් වුණත් එයාට ආත්ම ගෞරවයක් තියෙන. ඒ කියන්නේ සනීප ආරක්ෂක වැසිකිලි සෝදන මේ සේවකයන්ට පවා ආත්ම ගෞරවයක් තියෙනවා. එයා මේ අධ්‍යාපන සුදුසුකම් වලින් අඩු නිසානේ එයා ඒ තත්ත්වයට ඒ ජොබ් එක කරන්නේ. නමුත් ඉතින් ඕනෑම මිනිස්සෙකුට ආත්ම ගෞරවයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් කවුද කැමති නිකන් තමන් තමුසේ ඕයි එහෙම කියලා කතා කරනවනේ. ඉතින් එයාට නමින් කතා කරන්න පුළුවන් නේ. නමින් කතා කරන්න පුළුවන් හොඳටම. ඉතින් එහෙම නමින් කතා කරන්න පුළුවන්කම තියාගෙන අර තමුසේ ඕයි එහෙම එහෙම කතා කරන්න ඕනේ නෑ නේද? මම නම් එහෙම කැමති නෑ. මිනිස්සු අර මොන ජොබ් වලින් රැකියාවතින් ඉහළ පහළ උසස් පහත් කියලා තියෙනවා. ඉතින් අර අධ්‍යාපන සුදුසුකම් අනුව ඉහළම පෙළේ රැකියාව තියෙනවා. එතකොට අධ්‍යාපන සුදුසුකම් අඩු වෙනකොට ඊට පහත් පෙළේ රැකියාව එහෙම තියෙනවා. ඒක නෑ කියන්නේ මම. නමුත් ඉතින් අර කතා කරනකොට ඒ කෙනාගේ ගෞරවය රැගෙන විදිහට කතා කරන්න ඕනේනේ. කොච්චර මේ අඩු මට්ටමක පහත් රැකියාවක් කරත් මම නම් එහෙමයි. දැන් උසස් නිලධාරියෙක්ගේ යාගේ උසස් මේ අර අධ්‍යාපන සුදුසුකම් වල අතින් එයා හොඳ ක්වොලිෆයිඩ් එහෙම කෙනෙක් තියෙන්න ගෞරවයක් එනවා යාට. අනිවාර්යයෙන් මේ ගෞරවය එනවා යා අධ්‍යාපනය තත්ත්වයෙන් උසස්නේ. නමුත් එයා කතා කරන විදිහ නිකන් අර වගේ නම් අර නිකන් අනිත් මිනිස්සුන්ව පහත් කරලා හෙලාතලනියා ඒ විදිය කතා කරනවනේ. එයාට නියම ගෞරවය ලැබෙනවද? අර අධ්‍යාපන සුදුසුකම් වලින් එයාගේ තනතුරෙන්ට එන ගෞරවය වැඩි වෙනවනේ අර එයා කතා කරන විදිහට නේද? දැන් සුහදශීලීව Tamanට පහත් නිලධාරියෙකුට නමින් වගේ කතා කරනවා නම් එයාට අර ගෞරවය ඒ කෙනාගේ ගෞරවය ඇති වෙනවා. නිකන් තමුසේ ඕයි අයිස් එක නිකන් තර්ඩ් ක්ලාස් විදියට කොටිම කතා කරන්නේ නැතුව මම කියන්නේ ඒක ඉතින් අපි හැමෝම මොන ඉහළ පෙළේ රැකියාවක් කරත් පහත් පෙළේ රැකියාවක් කරත් අර මිනිස්සු විදිහට ආත්ම ගෞරවයක් කියලා තියෙනවනේ. කවුරුත් කැමති නැහැ කාගෙන්වත් මේ අර නිකන් එහෙම මේ අර ඒ විදිහට කතා අහන්න. මම නම් කියන්නේ ඉතින් අපි හැමෝටම මේ අර ආත්ම ගෞරවය රැකෙන විදිහට කතා කරොත් තමන්ගේ ආත්ම ගෞරවයත් රැකෙයි. එතකොට අර තමන්ට අධ්‍යාපන සුදුසුකම් වලින් එන ගෞරවය දෙගුණ තෙගුණ වෙනවා. ඒ කතා කරන විදිහෙන් සහ ඒ හැසිරෙන විදිහෙන්. ඒක වැඩි කරගන්න ඉතින් ඉහළ නිලධාරීන් දැනගන්න ඕනේ. මම කියන්නේ ඒක.